හසරැලි කෝල මුව මතින් පිපුණා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාතරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවතට හාදුදී Hi, welcome back to my YouTube channel. ඔයාලට වීඩියෝස් ගේනවා කියලා මම හිතන්නේ සති දෙකක් තිස්සේ ඉඳන් කියලා ඔන්න දැන් තමයි දාන්නේ. මේ දවස්වල මේ මාසේ පොඩි වැඩකට වැඩ වගේකට මේ වෙලා තියෙනවා. ඔයාලට ඒකේ ෆීඩ් එකත් ඒක නම් ඉක්මනට මම දානවා කියලා හිතුවා. මේ වෙන මොකුත් නෙමෙයි මගේ බර්ත්ඩේ එක නොවැම්බර් මාසේ. ඉතින් ඒකත් ඔයාලා බලන් ඉන්න අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. මම මේක දාද්දිත් මගේ බර්ත්ඩේ එක තාම ඇවිල්ලා නෑ. ඒනට තව දවස් දෙකකින් විතර එනවා. කුමාරි අද ඉතින් වීඩියෝ එක පොඩක් විතර වෙනස්. මම ඔයාලට කවදාවත් මම වර්ක් කරන තැන දැන් මොනවාද කරන්නේ ඒ දේවල් මම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන නැහැ. ඉතින් මං හිතුවා මේ පාර එක ෂෙයා කරගන්නවා. මොකද අද children's day එකට අපි සෙලිබ්‍රේට් කරනවා මේ වීක් එකේම තියෙන ක්ලාසස් වල. ඉතින් මොනවා කරන්නත් මම ඉතින් උදේ ජිම් ගිහිල්ලා එන්න ඕනේ. අද ඇත්තටම ෆ්‍රයිඩේ දවසක්. children's day එක ඊට පස්සේ දවසේ තමයි තියෙන්නේ. උනට මම ඊට කලින් තියෙන ක්ලාසස් වලට ඊට කලින් සැමරුවා. ඉතින් නැත්තම් ආයි සතියකට පස්සේනේ. ඉතින් ඒක හින්දා ඊට කලින් කරා. කොමාරි ජිම් එකට ගියේ ඇත්තටම කන්නේ නැතුව වෙලාව මදි හින්දා ඔයාලා නම් ඒව කරන්න එපා. එහෙමම මම ෆ්ලවර්ස් උත් අරගෙන ආවා මේ පාර children's day එකට. මම හිතුවා ෆ්ලවර්ස් දෙන එක හොඳයි කියලා. මේ වෙන දේවල් දෙනවට වඩා ෆ්ලවර්ස් ලස්සනයිත් එක්ක ඉතින් ඔය පොඩි සෙල්ලම් බඩු ඒ දේවල් දෙනවට වඩා මට හිතුණා ෆ්ලවර්ස් දුන්නාම ලස්සනයි. අනික අපේ ස්කූල් එකේ ගොඩාක් එක එක වයස් වල ඉන්නවා ළමයි. ඉතින් හැමෝටම එතකොට ෆ්ලවර්ස් දෙන්න පුළුවන්. අනිත් එක දැන් තමයි මම උදේට කන්නේ ජිම් ගිහිල්ලා ඉවර වෙලා. ඒකට ඔයාලා නම් පැස්ට කන්න එපා. ජිම් ගිහිල්ලා ඉවරලා ඉතර වැඩක් නැහැ නේ. කොහමද ඉතින් මං තිබ්බ එකක් කෑවයි වෙලේ. ගොඩක් වෙලාවට මට වෙන්නේ උදේට කන්න බෑ. ඔයාලටත් එහෙම දානේ මට නම් කන්න බෑ. උදේට කනවා කියන්නේ මං ඉස්සර ඉස්කෝලේ යන කාලේ ඒක ගානක් නෑ. ඉතින් අවුරුදු ගානක් තිස්සේම ඒක කාලේ පුරුදුලා. දැන් එහෙම කරන්නේ නැතුව දැන් නිකන් කන්න හිතෙන්නෙම නෑ. ඒකින්ද ගොඩක් වෙලාවට මම ජිම් යන්න කලින් එක්කෝ අනිවාර්යෙන් එකක් හරි කාලා යනවා. සමහරක් වෙලාවට ෆ්‍රෙෂ් මිල්ක් එකක් බීලා යනවා. ඒ වගේ පොඩි දෙයක් කරන වෙනකොට එහෙම එපා කියලා තමයි කියලා තියෙන්නේ. කොහොමද මම ආයි ජිම් ආවට පස්සේ තමයි ආයි ඔක්කොම වොෂ් දාලා ඉවර වෙලා 11ට විතර තමයි කන්නේ. ආයි දවල්ටත් එක්ක දෙකම එකට කනවා. ආයි දවල්ට කැවෙන්නේ නැහැ මම ක්ලාස් වලට එම ගියාම. ඉතින් අද ෆ්‍රයිඩේ. ඉතින් මම ඉක්මනට කනවා. මට මේ ෆ්‍රයිඩේ කියන්නේ පොඩ්ඩක් ඔක්කොම එක ළඟ. ඉතින් මම ඉක්මනට යන්න ඕනේ ඊළඟ ක්ලාස් එකට. ඉතින් මං වොෂ්වත් මොකද දාන්න නැතුව ඉක්මනට කෑවා. ඇත්තටම ජිම් ගිහලා ආවට පස්සේ නුකා ගියාම නම් හොඳටම වඩගිනි. කොහොමhari ෆ්ලවර්ස් ඔක්කොම ඉතින් මේ පාර මගේ අතින් තමයි මං හැදුවේ. අපි children's day එකට චූටි වැඩක් කරනවා. බබාලට ෆ්ලවර්ස් දෙනවා මේ පාර. ඉතින් මේ මම තමයි හදන්නේ ඒවා. මේ ඒ කියන්නේ දැන් children's day එක පළවෙනිද තිබ්බේ අද 3 වෙනිදා. ඒතර ඉතින් මේ වීක් එකේම ඉතින් හැමෝටම දෙනවා. මේ ක්ලාසස් එක දවස් වලටනේ පළවෙනිදා එක ක්ලාස් එකක් තිබ්බා. ඊට පස්සේ ආයි අද තියෙනවා. අද සිකුරාදා. දැන් ෆ්ලවර්ස් ටික හදලා ඊට පස්සේ ගෙන මං හිතුවා මේ පාර වෙනස් වීඩියෝ එකක් කරන්න ඔයාලට. මේ මම මොනවද කරන්නේ කියලා ඔයාලා හරියටම දන්නේ නැහැ. ඉතින් මං හිතුවා ඒක පෙන්නන්න. ඒකයි ආයි ටීචර්ස් ඩේ එක එනවා 6 වෙනිදාට. ඒකට අපේ ක්ලාස් එකේ අපිට ක්ලාස් එකේ ඉන්න අනිත් ටීචර්ස්ලාටත් අපි මං හිතුවා ෆ්ලවර්ස් දෙන්න කියලා. පළවෙනිදා
හිටිය ළමයි මාර ආසයි ෆ්ලවර්ස් අරගෙන මට වීඩියෝස් ගන්න බැරි නේ. ඒකින්ද මං හිතුවා මේ පාර ආල්ට් පෙන්නනවා කියලා. තාම මුකුත් කරලා නැහැ. ඒ කියන්නේ අද මම ක්ලාස් එකට මම යන්න ඕනේ 1:00 විතර වෙද්දි. 2ට ක්ලාස් එක පටන් ගන්නවා. මම ඉතින් ෆ්ලවර්ස් හදලා ඔයාලට පෙන්නන්නම්. ෆ්ලවර්ස් ක්ලාසස් ඔක්කොම වල ළමයි ඉතින් ළමයි 50ක් විතර ඉන්නවා. ඉතින් ඒ හැමෝටම දෙන්න ඕනේ. මගේ අතින්ම තමයි ඉතින් මම ඔක්කොම රැප් කරන ඒවා ලස්සනට හදලා ඔක්කොම කරේ. ඉතින් මාර වෙලාවක් යනවා ඒක. මෙතන ෆ්ලවර්ස් චුට්ටයි තියෙන්නේ. දැන් ආයි අද රැට ගිහිල්ලා සැටර්ඩේ ක්ලාස් එකේ තමයි ගොඩාක් ඉන්නේ කට්ටිය. ඉතින් යාලට ආයි රැට ගන්නවා. මොකද මේ ෆ්ලවර්ස් තියාගන්න බෑනේ. මේ මල් ළඟ මේ වැඩිපුර තිබිලා මේ ෆ්ලවර්ස් වැඩිපුර තිබිලා මේ තාම තියෙන. ඒ කියන්නේ මේ අනික තියාගන්නත් බෑ. ඒතර පර වෙනවනේ. ඒකින්ද අද රැට ගිහලා ඉතුරු ටික ගන්නවා. එතන හෙට ගෙනියන්න හදනවානේ 40ක් විතර. ටීචර්ස්ලාත් ඉන්නවා එයාලටත් එක්ක. ඒ කට්ටියයි හැමෝටම ඉතින් ෆ්ලවර්ස් හදන් දින රැට හදන වැඩි. දැන් මෙතන ක්ලාස් එකේ පැය දිනේ අද ජී කට්ටියට හදනවා. ඊයේ ක්ලාස් එකක් තිබ්බේ ළමයින්ට තුන කට්ටියටම දුන්නා. අපි බලමු කොහොමද හදන්නේ කියලා. හදන්නේ කියන්නේ මේ විදියට ලස්සනට කපලා රැප් කරලා ඉතින් ලස්සන බෝ එකක් දාලා ඒ වගේ සිම්පල් දෙයක් නේ, ලොකු දෙයක් නෑ. අපි මා ෆ්ලවර්ස් හදමු. අද දැන් වැඩත් මේ දවස් අලුත් මාසයක් කියන පොඩ්ඩක් වැඩි මාස් මුල් සතියේ වැඩ වැඩි චුට්ටක්. කියන්නේ මාසෙට රෙඩි වෙන්න එපේ. ඒකින්ද ඒවල හැමතැනම එක එක ෆයිල් ඒ දේවල් තියෙනවා. ඉතින් අපි බලමු මොකද කරන්න කියලා. ෆ්ලවර්ස් හදලා පටන් ගමු. දැන් වෙලාව 12:46. 11:46යි. මම 12:00 වෙද්දිවත් ඉවර කරන්න බලමු. I'd give up forever to touch you, 'cause I know that you feel me somehow. You're the closest to heaven that I'll ever be, and I don't wanna go home right now. And all I can taste is this moment, and all I can breathe is your life. And sooner or later it's over. I just don't wanna miss you tonight. And I don't want the world to see me, 'cause I don't think that they'd understand. And when everything's meant to be broken, I just want you to know I am. And you can't fight the ෆ්ලවර්ස් ටිකත් හදාගෙන කොහොම හරි දැන් අපි දැන් මම ආවා ස්ටුඩියෝ එකට. ඉතින් අද කොහොමත් දෙන්නෙක් විතර මං හිතන්නේ අඩුයි. දෙන්නෙක් හරි කීප දෙනෙක් ඉතින් අඩුයි ක්ලාස් එකේ කොහොමත්. ගොඩක් වෙලාවට අර පොඩි ළමයි හින්දා හැමෝම එනවා. ඉතින් අඩුයි. ගොඩක් චොටි ළමයි අසනීප වෙනවා එමෙන් වෙන හින්දා හැමදාම එක්කෙනෙක් දෙන්නේ අනිවාර්යෙන්ම අඩු වෙනවා. ඉතින් අපේ ක්ලාස් එක ඉවර වෙනකම්ම හිටියා අපි ගිෆ්ට්ස් ඒවා දෙන. නැත්තම් යාර මුලින්ම දුන්නොත් එහෙම අම්බෝ ඕක තියාගෙන ඊට පස්සේ ඒකම තමයි. ක්ලාස් එක ඉවර වෙලා ඉතින් තමයි අන්තිමට ෆ්ලවර්ස් දුන්නේ. මේ ක්ලාස් එකේ අවුරුදු 2-5 ඒජ් වල ළමයි ඉන්නවා. ඉතින් යාළගේ ක්ලාස් ඉවර වෙලා තමයි අපි ෆ්ලවර්ස් දුන්නේ. මාරාසෙදි ෆ්ලවර්ස් අරගෙන බලනෝ සුවඳ බලනෝ ඒ මැත්තේවද කියලා අහනවා. ඉතින් ප්‍රශ්න ගොඩයි චූටි ළමයි. මන හරි මාස දෙයක් තමයි ළමයි එක්ක වැඩ කරනවා කියන එක. මම ඒකයි ඉතින් අන්තිමට ඔක්කොම දේවල් වලට පස්සේ මෙහෙම ටීච් කරන්න ගත්තේ. මම ඇත්තටම මේ අපේ බැලේ ක්ලාස් එක. ඉතින් මේක නුගේගොඩ ක්ලාස් එක තමයි ඔය අද ඇවිල්ලා ඉන්නේ අපි. ඒක ඉතින් ක්ලාස් එක ඉවර වෙලා යාළුවෝ හරිම හැපි.
ෂෝක් අනේ ඉතින් මේ මටත් අන්තිමට ගිෆ්ට් එකක් හමු වුණා ටීචර්ස් ඩේ එක ඊට මන්ඩේ තියෙන හින්දා ක්ලාස් එක ඉවර වෙලා ඉතුරු ෆ්ලවර්ස් ටිකත් ගෙනාවා හෙටට හදන්න. අද ටීචර්ස් මේ 6 වෙනිදා ටීචර්ස් ඩේ එක හින්දා අද ක්ලාස් එකට ආපු බබෙක් ගිෆ්ට් එකක් දුන්නා මේ සෝයරේ. චූටි ගිෆ්ට් එකක් දීලා මට ලස්සන කාඩ් එකක් හදලා අතින් අන්න ඒව තමයි වැටෙන්නේ. දෙල්ලම හැබැයි මාර ක්‍රියේටිව් ඉස්. ඒ කියන්නේ තනියම කරනවා. එක එක දේවල්ක් බලමු මොනවද තියෙන්නේ කියලා. ක්ලාස් එකට ගියොත් හැමදාම මට මොන හරි කාඩ් එකක් දෙනවමයි අනිවාර්යෙන් එක ළමෙක් හරි දෙනවා. හරි ආදරේ ඉතින් එයාලත් මාත් හරි ආදරේ එයාලට. මන්නම් මාර්ම රිලැක්ස් ළමයින්ට උගන්වනවා කියන එක මං ආස දෙයක්. මන්න හරි ආදරේ ඉතින්. මට දැන් ගොඩක් ළමයි ඉන්නවා. ළමයි 50ක් විතර ඉන්නවා ඒක හින්දා. ඔය හැමදාම ඔය විදිහටම ඔය වගේ කාඩ් ඔහොමම හදලා එයාලා අම්මිලා කියන්නෙත් නෑ මට අම්මිලා කියන මෙහෙම බාන් ටීචර් කාඩ් හදනවා ටීචර්ට දෙන්න මේව ගාලා ඉතින් අම්මිලාත් කියනවා එයාලම තනියම හිතලා එයාලම හදලා එයාලම ගෙනත් දෙනවා හරිම ක්‍රියේටිව් ළමයි කියන්නේ මම එක වෙලාවකට පෙන්නන මගේ ෆයිල් එකක් පිරෙන්නම කාඩ්ස් දෙනවා හදලා දීලා මේ දැන් තාම අවුරුද්දක්වත් නැහැ මේ ක්ලාසස් ටික ස්ටාර්ට් කරලා එච්චර ගොඩක් කාඩ්ස් පිරීලා එයාලා දීලා එච්චරම ගොඩක් තියෙනවා කාඩ්ස් හැමදාම දෙනවා අනිවාර්යෙන් එක ළමෙක් හරි දෙනවා ඇවිල්ලා හරි ආදරේ ඉතින් එයාලා මේ පව් මම ඇත්තටම ආසයි ළමයි අතින් දේවල් හදලා දෙනවා නම් gift වලට වඩා ඉතින් gift ඔය දේවල් අවශ්‍ය නැහැ ඉතින් ඒ ළමයි අරම දෙන එක ඉතින් යා හිතලා දෙන එකක් නම් ඒක තවත් වටිනවා. පව් මේ අම්මිලාගේ සල්ලි, පේරන්ට්ස්ලාගේ සල්ලි වලින් මම නම් එහෙම ආස නැහැ ගිෆ්ට්ස් ගන්න. ඉතින් ටීචර්ස් ඩේ එක කියලා ඊට පස්සේ වීක් එකේ ගිෆ්ට්ස් තව ගොඩාරියක් හම්බුණා නේ පව් පේරන්ට්ස්ලා. ඒ වුණාට ඉතින් thank you. thank you කියන තමයි තියෙන්නේ. මේ මම ඇත්තටම ආසයි ළමයි අතින් හදන දේවල් වලට. පේරන්ට්ස්ලාගේ සල්ලි වීදම් කරලා දෙන ගිෆ්ට්ස් වලට වඩා ඉතින් පවුනේ පේරන්ට්ස්ලාගේ සල්ලි අපරාදේ. ඉතින් ඊට වැඩි ඇත්තටම මං ආසයි මං ඒ ළමයි දෙන හැම කාඩ්ස් ඔක්කොම මං තාමත් අරන් තියාලා තියෙනවා වෙනම ෆයිල් එකක දාලා. ඊට පස්සේ අපි ඉතින් ෆ්ලවර්ස් හදන්න ගියා. ෆ්ලවර්ස් 40ක් හදන්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි ටීචර්ස් ඩේ එක කිව්වා වගේම මන්ඩේ හින්දා අපේ තව ස්කූල් එකේ ටීචර්ස්ලා ඉන්නවා. එයාලටත් ඉතින් අපි ටීචර්ස් ඩේ එකට සෙලිබ්‍රේට් කරන්න එයාලටත් ෆ්ලවර්ස් මේ පාර දුන්නා. ඇත්තටම යාලා හින්දා තමයි ලස්සනට ස්කූල් එකේ වැඩ ටික කරගෙන යන්නේ. ලේසි නෑ. ඉතින් පොඩි අයත් එක්ක වැඩ කරනවා කියන්නේ එයාලගේ ලොකු සපෝට් එකක් හම්බ වෙනවා ස්කූල් එකට ටීචර්ස්ලාගෙන්. හරිම හොඳ හරිම සපෝටිව් ටීචර්ස්ලා කට්ටියක් මට ඉන්නවා. මට හොඳ ටීම් එකක් ඉන්නවා. ඉතින් ඒ ගැන සතුටුයි කියලා වැඩක් නෑ. හරිම හොඳයි. මොකද දන්නවනේ අවුරුදු 2-5 ඒ වයස කියන්නේ ඇත්තටම ඉතින් දඟයි ළමයි ඉන්නේ ඒක තන දඟලනවා. ඉතින් ඒ වගේම ඒ විතරක් නෙවෙයි ක්ලාස් එක 10ක් 15ක් ඉන්නවා කියන්නේ එකපාර හැන්ඩල් කරගන්න චුට්ටක් ඉතින් අමාරුයි. ඒ ටීචර්ස්ලාගේ සපෝට් එක තියෙන ඉඳ අපි ලස්සනට අපේ වැඩ ටික කරගෙන යනවා. යාළුව ඇත්තටම මතක් කරනවනේ ටීචර්ස් ඩේ විතර නෙවෙයි ලොකු කැපවීමක් ඒ හැමෝම කරනවා. ඉතින් ඊට පස්සේ දවසේ සැටර්ඩේ ඉතින් අපි ඔහොම චිල්ඩ්‍රන්ස් ඩේ එක සැමරුවා. මුළු වීක් එකේම ඉතින් ඔහොම හැම ක්ලාස් වලටම අපි ෆ්ලවර්ස් දුන්නා. ඒ විතර නෙවෙයි මෙතනින් ටීචර්ස්ලා කීප දෙනෙක් ඉතින් මට පෙන්වන්න පුළුවන් වුණා. ඔහොම තමයි ඉතින් චිල්ඩ්‍රන්ස් ඩේ එක මේ පාර අපි සෙලිබ්‍රේට් කරේ. ඒ විතරක් මේ ටීචර්ස් ඩේ එක. I hope you guys enjoy this video. Thank you for watching. Bye. කල්ම කියාතරේ